welcome to our channel. ඉතින් අද අපි ඔයාලව එක්කන් යනවා මෙල්බන් වල තියෙන London Bridge Lookout Portsea Victoria කියන තැනට. අපි මෙතනට දෙපාරක් ගිහිල්ලා තියෙනවා. පළවෙනි පාර අතරම අපිට ඩ්‍රෝන් එක යවා ගන්න බැරි වුණා වෙදර් එක හරිම නැති නිසා. දෙවෙනි පාර අම්මලත් එක්ක ගියා. ඒ වෙලාවේ අපිට ඩ්‍රෝන් එක යවන්න පුළුවන් වුණා. ඉතින් දෙකම මික්ස් කරලා අපි මේ වීඩියෝ එක ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. බලමු මේ ගමන කොහොමද යන්නේ කියලා. මේ ගමන ඇත්තටම මෙල්බන් වල ඉන්න කෙනෙකුට නම් වඩාත් පහසුයි. මොකද මේක තියෙන්නේ මෙල්බන් වල. ඉතින් මම ඕනම කෙනෙකුට පහසු වෙන්න මේ ගමන ස්ටාර්ට් කරන්නම් මෙල්බන් සෙන්ට්‍රල් වල ඉඳලා. ඔයාලගේ ප්‍රයිවට් වෙහිකල් එක නම් මේකට යන්නේ. සාමාන්‍යයෙන් මේක තමයි තියෙන පාර. කිලෝමීටර් 100කට වැඩියෙන් තියෙනවා. මොකද මෙතන කෙළවරටම යන්න ඕන පෝර්ට්සී වලට. ඉතින් මේ හරහා මෙල්බන් සෙන්ට්‍රල් වල ඉඳලා ඩැන්ඩිනොම් පැත්තෙන් එනවා නම් ඔයාලට මේ විදිහට එන්න පුළුවන් ඔයාලගේ වාහනේ. එහෙම නැත්නම් ඔයාලා හිතන්නකෝ ඔයාලා වෙරිබි ජිලොං පැත්තේ මේ පැත්තේ ඉන්නවා කියලා. එතකොට ඔයාලට ආපහු මෙල්බන් ගිහිල්ලා මෙල්බන් ඉඳලා මෙහාට එනවා කියන එක දුර වැඩිනේ. එතකොට ඔයාලට පුළුවන් මේ ජිලොං වලින් ෆෙරි එකක් ගන්න ක්වීන්ස් ක්ලිෆ් වලින් ෆෙරි එකේ වාහනේ දාගෙන ඇවිල්ලා කෙලින්ම සොරෙන්ටෝ වලින් බහැලා ඔයාලට මෙතනට එන්න පුළුවන්. ඒක තමයි ලේසිම විදිහ. ඊට අමතරව අපි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරනවා නම් ඒකත් මම ඔයාලට කොහොමද වෙන්නේ කියලා කියන්නම්. අපිට ට්‍රේන් එකේ වගේම බස් එකෙත් යන්න වෙනවා. මෙල්බන් සෙන්ට්‍රල් වලින් පටන් ගත්තොත් ඔයාලට ට්‍රේන් එකේ එන්න වෙනවා ෆ්‍රැන්ක්ස්ටන් වලට එනකම්. එතනින් එහාට ඔයාලට යන්න වෙන්නේ බස් එක තමයි. මේකට කොහොමත් පැය 4ක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මේ ලොකේෂන් එකට යන්නේ. ඉතින් ඔයාලා මේ ලොකේෂන් එකට ගියාපම හරිම පහසුවෙන් වාහනේ පාක් කරගන්න පුළුවන්. වාහනේ පාක් කරාට පස්සේ ඔයාලට පැහැදිලිව තියෙනවා පාත් දෙකක්. එකක් තියෙන්නේ ලුක්අවුට් එකට. ඒ වගේම අනිත් එක තියෙන්නේ බීච් එකට. ඉතින් අපි ලුක්අවුට් එක බලන්න තමයි ඉස්සෙල්ලාම යන්නේ. මේ තමයි ලුක්අවුට් එකට යන පාත් එක චූටි තාර පාරක් වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් ඕක ඉස්සරහට ගියපුවාම අපිට කෙලින්ම මුහුද පේන්න ගන්නවා. ඒ මුහුද පේන එකත් එක්ක ඇත්තටම එතන view එක හරි ලස්සනයි. ඒ මුහුදත් එක්කම අපිට ලුක්අවුට් එකට යන්න තියෙන දකුණු පැත්තට. ඉතින් ඒ දකුණු පැත්තේ කෙළවරටම යනකොට අපිට ලුක්අවුට් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඊට කලින් අපිට පුළුවන් එතන නැවතිලා වටේ මුහුද කොහොමද ඇත්තටම හරි ලස්සනට එතන මුහුද පේනවා. ඉතින් මෙන්න මේ විදිහට දකුණු අත පැත්තට යනකොට අපි කෙලින්ම යන්නේ ලුක්අවුට් එකට. ඒ ලුක්අවුට් එකට ගියාපුවම ඇත්තටම ඒ ලන්ඩන් බ්‍රිජ් කියන එක හරි ලස්සනට පේනවා. ඒක ඇතුලෙන් ලස්සනට අර පුංචි කුහරකින් වගේ මුහුද රැලි පේනවා. හරි ලස්සනයි ඇත්තටම. අනිත් එක තමයි අපිට බීච් එකට යන්න වෙනම පාත් එකක් මං කිව්වා තියනවා කියලා පටන් ගන්න තැනින්ම වාහන නවත්තපු තැන. ඊට අමතරව මෙතන කෙළවරටම ගියාපම එතනින් උනත් බහලා යන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ ඒක හරි පාර නෙවෙයි. මොකද එතන වට කරලා තියෙන්නේ. අපි එතනට යනවා නම් ගිහිල්ලා එතනින් ඒ අර වැටෙන් පැනලා තමයි යන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඒක හරි පාරක් කියලා. ඉතින් මේ තමයි ලොකේෂන් එක. ඔයා අපි දෙවෙනි දවසේ ගියපු දවසේ ගත්ත වීඩියෝ එකක් අම්මලත් එක්ක. ඔතනට ගිහලා තමයි ඉතින් ලොක්අවුට් එක බලන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඒකේ අර ළඟ view එක බලන්න නම් ඉතින් අපි පහළට යන්න ඕනේ. මේ ඉතින් අපි ලොක්අවුට් එක බලලා ආපහු යනවා දැන් පහළටත් යන්න ඕනේ කියලා. ඉතින් ආපහු අපි ওই විදිහට යන්නේ කාර් පාක් එකට. කාර් පාක් එකට ගිහිල්ලා අපි ඊළඟ පාත් එක දිගේ පහළට යන්න තියෙන්නේ. ඉතින් ඒ පාත් එකත් හරි පැහැදිලිව හදලා තියෙනවා. ඉතින් ඒක පහළට ගියම අපුව මුහුදට තමයි වැටෙන්නේ. ওই මුහුදේ අයින දිගේ අපිට අර ලුක්අවුට් එක අපිට පෙවුන තැනට අපි හිමීට එන්න ඕනේ. මෙතන හුළඟ හරි සැරයි අනිත් එක. අපි ගියපු දවසේ හුළඟත් එක්ක අර වැලි එනවා. හරි අමාරුයි ඉතින්. අපිට දෙවෙනි දවසේ ඩ්‍රෝන් එක ඇත්තටම යවන්න පුළුවන් වුණා. මොකද හුළඟ ටිකක් පළවෙනි ගියපු දවසට වැඩිය ටිකක් අඩුයි. කාලගුණෙත් හොඳයි වහින්නේ නැහැ. ඉතින් අපි ඩ්‍රෝන් එකේ යවුවා. මොකද ඇත්තටම අපිට S2 හැමදේම බලා ගන්න බෑ. ඉතින් අපි ඩ්‍රෝන් එක යවලා මේක කොයි විදිහටද පේන්නේ, ලස්සන කොහොමද? ඉතින් අපි යවලා ඒක බලාගත්තා.
අනිත්තේ තමයි ඔයාලට පුළුවන් මේ ගුහාව වගේ එක ඇතුළට හිමීට යන්න. ඒ යනකොට චුට්ටක් පරිස්සම් වෙන්න. මොකද ඒ ගල් අර මුහුද රැලිවලට හොඳටම අර අපේ කියන කකුලක් තිබුණොත් අර නිකන් හරියට එක කෝණයකට වැදුනොත් හොඳටම තුවාල වෙන්න පුළුවන්. ඒ නිසා ඇතුළට යද්දි චුට්ටක් කල්පනාවෙන් යන්න. ඒක ඇතුළට ගිහිල්ලා ඒක රවුමට වටේ බලද්දි ඇත්තටම හරි ලස්සනයි. මොකද අර ඒ මුහුදේ රැලිත් එක්ක ඒක කැපිලා තියෙන විදිය හරිම ලස්සනයි. ඒක අර ඇහැට මේ කියන්නේ වීඩියෝ එකකට ෆොටෝ එකකට දකින්නට වැඩිය ඇහැට දකිද්දි හරිම ලස්සනයි. අනිත් එක තමයි ඇතුළට ගිහිල්ලා ඉද්දි අර මුහුද අනිත් පැත්තෙන් රැලිය ඇතුළට එනවා වතුර එනවා. ඉතින් සමහර වෙලාවට ඒ වතුර පාර සැර වෙන්න පුළුවන්. ඉතින් එතන ඉද්දි චුට්ටක් කල්පනාවෙන් අනිවාර්යෙන් ඉන්න ඕනේ. කියන්නේ අපිට ෆොටෝ ගහන්න වීඩියෝ ගහන්න ගියාම වටේ පිටේ මතක නෑනේ මොකද වෙන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් මෙතන ඉද්දි කල්පනාවෙන් ඉන්න. කොයි වෙලාවෙ රැල්ලක් එයිද දන්නේ නැහැ. අපි ගියපු දවසේ මං කිව්ව හුළඟ චුට්ටක් අඩුයි. ඒතකොට රැලි ටිකක් අඩුයි. ඒත් ඔයාලට පේනවා නේ එහා පැත්තට ගියොත් අය ගියා තමයි මුහුදට. ඒ නිසා හොඳ කල්පනාවෙන් මෙතන ඉන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මෙල්බර්න් වල ඉන්නවා නම් මේ තැනට යන්න අමතක කරන්න එපා. ගිහිල්ලා බලන්න. මෙල්බර්න් වල නොවුනත් වෙන ස්ටේට් එකක හිටියත් මෙල්බර්න් වලට ආවොත් මේ තැනට ගිහිල්ලා මේක බලලා යන්න. හරිම ලස්සන තැනක්. ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ ගමන වර්ත්. මොකද හරි ලස්සනයි. මොකද අපි ඇහැටනේ ලස්සන දකින්න ඕනේ. ඉතින් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ මේ ගමන. ලන්ඩන් බ්‍රිජ් ලුක්අවුට් එක. ඉතින් සුපුරුදු පරිදි මෙතන ලස්සන ෆොටෝස් ටිකක් මම ඔයාලට ඇටච් කරලා තියෙනවා. මේ තමයි අපිට ලුක්අවුට් එක පේන විදිහ. ඊළඟට මම ඇටච් කරලා තියෙනවා පහලට ගියපුවාම ඒක ඇතුළ කොහොමද පේන්නේ කියලා. හරි ලස්සනයි. බලන්නකො මේ ඊළඟට එන ෆොටෝ එකේ වටේ හරි ලස්සනයි. ඕක ඇහැට හරිම ලස්සනයි. ඉතින් යන්න ගිහිල්ලා බලන්න එන්ජොයි කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට සුබ දවසක්. බයි.